පණ්ඩිතයන්ට ජේසු කියපු දේ තේරෙන්නේ නැද්ද? ටිකක් අමුතු කතාවක් වගේ තේරෙයි. හැබැයි දිගටම අහගෙන ඉන්න. පණ්ඩිතයන්ට ජේසු කියපු දේ තේරෙන්නේ නැද්ද කියන දෙයින් මම අදහස් කරන්නේ දේවල් දන්නව වැඩි වුණාම සමහර වෙලාවට ජේසුස් වහන්සේව තේරුම් ගන්න අමාරුයි. ජේසුස් වහන්සේ කියපු දේ තේරුම් ගන්න අමාරුයි. ජේසුස් වහන්සේ උගන්වපු දේ තේරුම් ගන්න අමාරුයි. ජේසුස් වහන්සේ එක්ස්පීරියන්ස් කරන්න කියපු දේ වුණත් අපිට එක්ස්පීරියන්ස් කරන්න අමාරුයි අපේ පණ්ඩිතකම වැඩි වුණාම. ඒ කියන්නේ දැනගත්ත දේවල් අපි හිතනවා වැඩි වුණාම. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ මේ ජේසුස් වහන්සේගේ ගමන යන ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන මිනිස්සු නොදැනුවත් මිනිස්සු ඉගෙන ගත්තේ නැති මිනිස්සු එහෙම නැත්නම් ඒ මිනිස්සුන්ට ඉන්ෆර්මේෂන් නැහැ කියන එක. උදාහරණයක් විදියට ඔය බණින ගොඩක් අය වගේම මටත් ඉන්ෆර්මේෂන් තියෙනවා. අනිත් දේවල් ගැන, විද්‍යාව ගැන, ඒ හැම දේ ගැනම ඉගෙනගෙනත් තියෙනවා. හැබැයි ඇයි මම ජේසුස් වහන්සේත් එක්ක මේ ගමන යන්නේ? ඔන්න ඔය දේ තමයි කවුරුත් හිතන්නේ නැත්තේ. බහුතරයක් හිතන්නේ නැත්තේ. මම ජේසුස් වහන්සේත් එක්ක ගමන යන්න කලින් ඔය වගේම ඉන්ෆර්මේෂන් වැඩි වෙලා නිසා මම ගොඩක් දේවල් හිතුවා. මට ජේසුස් වහන්සේත් එක්ක මේ යන පාර තේරුම් ගන්න කෙනෙක් කියපුවම තේරුම් ගන්න කිසිම උමනාවක් තිබෙත් නැහැ. කිසිම අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. මොකද මම දැනන් හිටපු දේවල් ටික මට ලොකු වුණ නිසා. ඊට පස්සේ මම ටික කාලයක් යද්දි තේරුම් ගත්තා මම අනිත් දේවල් ඉගෙන ගත්තා වගේම ඇයි මේකත් ටිකක් ඉගෙනගෙන එක්ස්පීරියන්ස් කරලා බලන්නේ නැත්තේ කියලා. මොකද උපතින්ම කිතුණු පවුලකට ඉපදිච්ච මට එපා වුණානේ ජේසුස් වහන්සේව එක කාලයක්. මට දෙවියන් වහන්සේව එපා වුණානේ. ඒ එපා වුණේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඒ ජේසුස් වහන්සේගේවත් දෙවියන් වහන්සේගේවත් තියෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒ එපා වුණේ ලෝකයා එක දැකපු විදිය නිසා. ඉතින් මට තිබ්බ ඉන්ෆර්මේෂන් එක මම හිතුවා නෑ මෙහෙම දෙවියෝ කියලා කෙනෙක් නෑ. තම හිසට තමාත මේ සෙවණැල්ල තමුන් කරගත්තොත් තමුන්ට තමයි. ඔන්න ඔය වගේ දේවල් මමත් හිතුවා. හැබැයි පස්සේ මම මේකට එක්ස්පීරියන්ස් කරන්න අඩියක් තියලා ආවා. ඒ අඩිය තියන්න මට ඕන වෙච්ච ලොකුම දෙයක් තමයි යටහත්කම කියන එක. තමුන්ට යටහත්කමක් නැත්නම් තමුන්ට කිසිම දෙයක් ඉගෙන ගන්න, තේරුම් ගන්න, එක්ස්පීරියන්ස් කරන්න බෑ. විශේෂයෙන් එක්ස්පීරියන්ස් කරන්න බෑ. ජේසුස් වහන්සේ කියන්නේ එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. සුදාත්මයන් වහන්සේ කියන්නේ එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. නැතුව පොතක ලියලා තියෙන තියරියක් නෙමෙයි. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ආත්මික එක්ස්පීරියන්ස් එක නිසා මේක සමහර වෙලාවට එක්ස්ප්ලেইন කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අමාරුන පළියට එකකින් කියන්නේ නැහැ එහෙම දෙයක් නැහැ කියලා. ඉතින් පඬිතකම කියන එකෙන් මම අදහස් කරේ දෙයක් ඉගෙනගෙන ඒක මැත්තේම ඉන්නකම මිසක් ඔයා ඉගෙන ගත්ත කෙනෙක් කියලා ඔයාට ඔෆෙන්ඩ් කරන්න නෙමෙයි. මොකද මම ඉගෙනගත්ත දේවල් නිසා මගේ ඔළුව ඒකෙන් පිරලා තිබ්බ නිසා මට ජේසුස් වහන්සේව තේරුම් ගන්න ගොඩාක් කල් ගියා. හැබැයි මම හරි වෙලාවේ හරි තැනදී ජේසුස් වහන්සේව පිළිගත්තා. ජේසුස් වහන්සේ මේක බයිබලයේ කියලා තියෙනවා මනුෂ්‍යයන්ට මාව තේරුම් ගන්න අමාරුයි. ගමේ දිවැසිවරයා ගමට අගේ නැත කියලා තියෙනවා. ඒ වගේම ජේසුස් වහන්සේ කියලා තියෙනවා කුඩා ළමයින්ට මේක තේරුම් ගන්න ලේසි කියලා. ඒ කියලා තියෙන වෙන කිසිම දෙයක් නිසා නෙමේ කුඩා ළමයින්ට දේවල් අන්ලර්න් කරන්න ලේසි. මොකද ආත්මික තලය කියන එක ඔයාට සයන්ස් වලින් ඉගෙන ගන්න බෑ. ආත්මික තලය කියන එක ඔයාට තියරි එකකින් ඉගෙන ගන්න බෑ. ඒක ඔයා එක්ස්පීරියන්ස් කරලාම ඉගෙන ගන්න ඕන දෙයක්. ඉතින් මතක තියාගන්න ජේසුස් වහන්සේත් එක්ක යන ගමනේදී ගොඩාක් අය එක දේවල් කියයි. කමක් නෑ. ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේ ඒගොල්ලන්ට ඔෆෙන්ඩ් කරන්න යන්නත් එපා. ඊට පස්සේ ඔයා ඉගෙන ගත්ත දේවල් ටික ඒව අපතේ යන්නෙත් නෑ. ඔයා සයන්ස් ඉගෙන ගත්තා කියලා ඔයා වෙන දෙයක් ඉගෙන ගත්තා කියලා ඒව අපතේ යන්නේ නෑ. ඒව ටික ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ආත්මික තලය කියන්නේ ඔයාට සයන්ස් වලින් එක්ස්ප්ලেইন කරන්න අමාරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා ඒක නෑ කියලා ඔයාට කියන්න බෑ. මොකද අර එක්ස්පීරියන්ස් එකෙන් ඔයා පර්සනලි දැනගන්නවා සුදාත්මයන් වහන්සේ කියන්නේ කවුද, ජේසුස් වහන්සේ කියන්නේ කවුද, කොහොමද මේ ආත්මික තලය වැඩ කරන්නේ, කොහොමද මේ ගමන යන්නේ කියලා. ඉතින් මමත් ඔයාට කියන්නේ මේ ගමන යන කෙනෙක් නම් ඔයාටත් මේ ප්‍රශ්න ටික එන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහපුවාම ඔන්න ඔය ටික මතක තියාගන්න. අන්තිමට කියන්න තියෙන්නේ ජේසුස් වහන්සේව දැනගන්න අවශ්‍ය වෙන්නේ යටහත්කම, humility විතරයි. ඔය ටික මතක තියාගන්න. Now have a very nice day and God bless you.